කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර තලයට යන්නට හැකියාවක් තිබෙනා ඌ නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්න. අපි ආරාධනා කරා අතුල රන්වල මහත්මයා එතුමා ඇඟලුම් විලාසිතා නිර්මාණ තාක්ෂණය පිළිබඳව උපදේශකතුමන් කෙනෙක්. ඒ නිසා එතුමන්ව සම්බන්ධ කරගෙන තවත් ඉදිරියටත් මේ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ දෙනෙක් රැඳිලා ඉන්න අවස්ථාව තියෙනවා සරල සාමාන්‍ය මැහුම් ක්‍රම ගැන නෙමෙයි. නමුත් ඉන් ඔබට ගිය කාරණාවන් පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයිබන් සුබුදෑසනක් ඔබතුමා. මම හිතන්නේ අපි ජාත්‍යන්තර තලයට යනකොට මේ තාක්ෂණීය වෙනස්කම් එක්ක රටේ විශේෂයෙන්ම ලෝකේ අවශ්‍යතාවය අවධානය යොමු වන කාරණාවන්ට යොමු වීම විශේෂයෙන් අවශ්‍යයි. අපි මුලින්ම කතා කරනවා නම් පුංචි හඳුන්වා දීමක් කරමු, පුංචි අවබෝධයක් ලබා දෙමු. මේ ඇඟලුම් නිර්මාණ ශාස්ත්‍රයට දායක වෙන්නට කැමති කෙනෙක්ට කොයි වගේ උපදේශයක්ද දිය හැක්කේ? මෙන්න මේ දේ කරනවා නම් කොයි වගේ අවශ්‍යතාවයන්ද පැහැදිලි කරන්නට හැකියාව තියෙන්නේ? ඇඟලුම් කියන්නේ මිනිසා උපතේ සිට මරණය දක්වා භාවිත කරන දෙයක්. ඉතින් රැකියාවක් වශයෙන් තමන්ට හොඳ ජීවනෝපායක් ඒ වගේම විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අද දිව යන මේ විෂයක් මේ. ඉතින් මේක අධ්‍යාපනයක් ලැබුවොත් අනිවාර්යයෙන්ම සාර්ථක ජීවිතයක් ගත කරන්න කාන්තාවකට මේ ඉතාමත් වැදගත්. කාන්තාවකට වගේම පිරිමියෙකුට උනත් මේ දේවල් ඉගෙන ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්. සාමාන්‍යයෙන් ඇඟලුම් නිර්මාණයක් කිරීමේදී මේ නිර්මාණකරුවෙක් මේ මෙෂර්මන්ට්ස් ගැනීම. ඔව් ශරීර මිනුම් ගැනීම තමයි. මිනුම් ගැනීම විශේෂයෙන් වැදගත්. කොහොමද මේ මිනුම් ගැනීම කරන්නේ? කොයි ආකාරයකටද? ශරීර මිනුම් ගැනීමේදී නීති රීතීන් තියෙනවා. පළමුව දැන් හුඟක් අය පුරුදු වෙලා තියෙන්නේ කස්ටමර් පාරිභෝගිකයව කෙලින් හිටවලා මිනුම් ගත යුතුයි. ඒ වගේම පාරිභෝගිකයා වටේ ගිහිල්ලා තමයි නිර්මාණකරුවා මිනුම් ගත යුත්තේ. අපිට මම හිතන්නේ ප්‍රායෝගිකව පෙන්වීමේ හැකියාව තියෙනවා නේද? ඒ කතා කරන ගමන් අපි පැහැදිලි කරමු මේ දේවල් පෙන්වන ගමන් ප්‍රායෝගිකව කොහොමද සාමාන්‍යයෙන් හරිය විදිහට මිනුමක් ගත යුත්තේ? මිනුමක් ගන්නකොට අනිවාර්යයෙන්ම පාරිභෝගිකයව කෙලින් තියලා ගැනීම වැදගත්. ඒ වගේම පාරිභෝගිකයා වටා ගිහින් මිනුම් ගන්නවා විනා පාරිභෝගිකයාව කරකවමින් මිනුම් ගැනීම ඉතාමත් වැරදි. අනිත් එක පාරිභෝගිකයව අපහසුතාවයට ලක් නොවන අයුරින් ශරීර මිනුම් ගැනීමත් ඉතාමත් වැදගත්. ඒ වගේ දේවල් අනුගමනය කරමින් තමයි අපි මිනුම් ගත යුත්තේ. පළමුව මිනුම් ගන්නකොට අපි පුරුදු වෙන්න ඕනේ. පළල් අතර තියෙන මිනුම් අරගෙන තමයි උස අතර මිනුම් ගැනීම කළ යුත්තේ. දැන් අපේ අය හුඟක් පුරුදු වෙලා තින්නේ කරවට ගන්නවා ඊට පස්සේ උසක් ගන්නවා. ඒ ආකාරයෙන් තමයි මිනුම් ගැනීම පුරුදු වෙලා තින්නේ. ඒ වැරදි. පළල් අතර තියෙන මිනුම් අරගෙන තමයි උස අතර මිනුම් ගැනීමට යාම කළ යුත්තේ. අපි මිනුම් ගන්නකොට පළමුවෙන්ම උඩ කයක් ගන්නකොට කරවට මිම්ම කියන එක ගන්නවා. අපි කියනවා නෙක්ස් සර්කම්ෆරන්ස් කියලා. කරවට මිම්ම කියන එක මයින්නකොට ඇඟිල්ලක් ඇතුළට දාලා මැනීම ඉතාමත් වැදගත්. පොඩි ප්ලේ එකක් අපි තියනවා. අපි කියනවා කරවට මිම්ම කියලා. නෙක්ස් සර්කම්ෆරන්ස්. ඊට පස්සේ අපි ගන්න ඕනේ උරහිස හරස් මිම්ම කියන එකයි. උරහිස හරස් මිම්ම ගන්නකොට ෂෝල්ඩර් එන්ඩ් එකේ ඉඳලා ෂෝල්ඩර් එන්ඩ් එක දක්වා තියෙන දුර අපි මිනුමක් වශයෙන් ගන්නවා. අපි කියනවා උරහිස හරස් මිම්ම ක්‍රොස් ෂෝල්ඩර් කියලා කියනවා. එතකොට ඒක ගන්නකොට මෙහෙම කෙලින් නෙමෙයි ගන්නෙ පොඩ්ඩක් අවාකාර වෙන පිළිවෙලට. ඊට පස්සේ කිහිල්ලේ වලවල් දෙක හරහා ඉරක් ගැහුවොත් අපි කියනවා මූලික අත්කට මට්ටම කියලා. මූලික අත්කට මට්ටමයි පසුපස මූලික කරයි අතර මැද්දෙන් අත්කටේ මැහුම් ධාරයේ සිට මේ පැත්තේ අත්කටේ මැහුම් ධාරයක දක්වා ගන්න මිම්ම අපි කියනවා පසුපස හරස් මිම්ම කියලා. ක්‍රොස් බෑක් කියලා කියනවා. ඒ විදිහටම ඉදිරිපස හැරෙව්වොත් කිහිල්ලේ වලවල් දෙක හරහා ඉරක් ගැහුවොත් අපි කියනවා මූලික අත්කට මට්ටම කියලා. ඉදිරිපස මූලික කර තියෙනවා. මූලික අත්කට මට්ටමත් ඉදිරිපස මූලික කරත් අතර මැද්දෙන් අත්කටේ මැහුම් ධාරයේ සිට අනිත් අත්කටේ මැහුම් ධාරය දක්වා ගන්න මිම්ම අපි කියනවා ඉදිරිපස හරස් මිම්ම කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රොස් ෆ්‍රන්ට් එක කියලා. ඊට පස්සේ අපි මිම්මක් වශයෙන් ගන්නෙ බස්ට් එක ගන්නෙ. ලැමවට මිම්ම කියන එක ගන්න. හුඟක් අය පටලව ගන්නවා මේ ලැමවට මිම්මයි පපුවට මිම්මයි කියන එක. පපුවට මිම්ම කියන එක අපි ගන්නෙ පිරිමියෙකුට. නමුත් කාන්තාවකට අපි ගන්නෙ ලැමවට මිම්ම. බස් සර්කම්ෆරන්ස් කියන එක. ඒක ගන්නකොට මෙහෙම ටේප් එක දාලා පිට තද කරගන්න. ඊට පස්සේ අත් දෙක එළියට දාන්න කිව්වම නිකම්ම මිනුම ලබා ගැනීමට ශරීරය සූදානම් වෙනවා. මෙහෙම ගත්තොත් අපි කියනවා ලැමවට මිම්ම. ඊට පස්සේ ශරීරයක් ගත්තාම ඉන කියන එක ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරයේ පැත්තේ මැහුම් ධාරයේ අඩුමගයක් කියන ස්ථානය අපි හඳුන්වනවා වංගු ඉන කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා narrow waist line එක කියලා. නමුත් අපි බ්ලවුස් එකක් අඳිනකොට මේ narrow waist line එකේදී වංගු ඉන මට්ටමේදී ඉනවට මිම්ම කියන එක ගන්නවා. නමුත් අපි සායක් එහෙම නැත්නම් කලිසමක් වගේ නිර්මාණයක් කරනකොට අපි ඉනවට මිම්ම ගන්න සාමාන්‍ය ඉන මට්ටමේ. සාමාන්‍ය පුජ්‍යලයේ සාමාන්‍ය ඉන පිටන්නේ වංගු ඉන මට්ටමේ ඉඳලා අඟල් එකමාරක් දෙකක් විතර පහළින්. එතකොට අපි මේ විදිහට ගත්තොත් අපි කියනවා වංගු ඉන මට්ටම හැබැයි ඉනවට මිම්ම හැබැයි වංගු ඉන මට්ටමේදී. පහළින් මැන්නොත් අපි කියනවා ඉනවට මිම්ම හැබැයි මේ මිම්ම ගන්නේ සාමාන්‍ය ඉන මට්ටමේ. ඊට පස්සේ මේ හරියෙන් ගන්නකොට අපි කියනවා
උකුල වටමින්ම ගන්නවා කියලා. උකුල වටමින්මක් ගන්නකොට හුඟක් අය පුරුදු වෙලා තියෙනවා මෙහෙම කෙලින් ගන්න. ඒක තමත් වැරදි. අපි ගන්න ඕනේ මෙන්න වගේ V shape එකක් එන ආකාරයෙන් ගන්න ඕනේ. V shape එකක් එන ආකාරයෙන් ගන්න ඕනේ. ඊට පස්සේ උඩ කයක් මනිනකොට තව තියෙනවා මිනුම් කිහිපයක්. එකක් තමයි අත්කට වටමින්ම කියන එක. එතකොට අත්කට වටමින්ම කියන එක මනිනකොට අත්කට වටේට මනිනවා. ඒක ඇඟලුමේ ස්වභාවය අනුව තමයි අත්කට වටමින්ම කියන එක මනින්නේ. ස්ලීව් ඕපනින් කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ අපි කියනවා මෙතෙන්ට අපි කියන shoulder end එක. මේ shoulder end එකේ ඉඳලා අපි අතක දිග මනිනකොට සාමාන්‍යයෙන් මෙතන අපි ඔබතුමාට පුංචි බාධා කිරීමක් කරනවා. අපි කැමරාව පැත්තට තව ටිකක් හරවා ගැනීමක් කරොත් කෙනෙකුට පැහැදිලි වෙන්න තියෙන අවකාශය වැඩි. ඒ නිසා මේ පැත්තට කළාම අපි පෙන්වමු. shoulder end එකේ ඉඳලා තව ටිකක් හරවමු පොඩ්ඩක්. shoulder end එකේ ඉඳලා අතක දිග මනිනකොට shoulder end එකේ ඉඳලා මැනිය යුතුයි. ඒ වගේම මෙතන ඇට කට්ටට වඩා අඟල් භාගයක් අවම වශයෙන් අඟල් භාගයක් අධික අතක් මනිනවා නම් අපි මිනුම ගත යුතුයි. සාමාන්‍ය කොට අතක් කියන එක කරනවා නම් සාමාන්‍යයෙන් ක්‍රමය වැලමිට මට්ටමට වඩා අඟලක් හෝ එකහමාරක් ඉහළින් සිටින ආකාරයට තමයි අපි කොට අතක් සකස් කරන්නේ. ඊට අමතරව ඕනෑම ස්ථානයකට ඇඟලුමක විලාසිතාවට අනුකූලව අපිට අතෙහි උස ගැනීමේ හැකියාව තියෙනවා. මෙහෙම ගත්තොත් අපි කියනවා අත්කට වට මිම්ම. එතනින් ගත්තොත් ස්ලීව් ඕපනින් කියලා කියනවා. හැබැයි මේ ස්ලීව් ඕපනින් එක ඇත්ත ගන්න අපිට ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේ පුජ්‍යලයා කියන විලාසිතාවට අනුව ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි මිම්මක් ගන්නවා. අපිට ඩාට් එකක් ස්ථානගත කරන්න ඉතාමත් වැදගත් වෙන මිනුම් දෙකක් තියෙනවා. ඒක තමයි බස්ට් එකේ පිහිටීම සහ බස් පොයින්ට් එකේ පිහිටීම කියන එක. උරහිසේ මුදුන්ම ස්ථානය අපි හඳුන්වනවා උරහිස් මුදුන අපි හඳුන්වනවා high point of shoulder කියලා. එතකොට මේ high point of shoulder එකේ ඉඳලා තමයි අපි බස් පොයින්ට් එකට තියෙන උස ලබාගත යුත්තේ. ඊළඟට අපි බස් පොයින්ට් එකේ සිට මේ පැත්තේ බස් පොයින්ට් එක දක්වා තියෙන ලැම අතර වෙනස කියන මින්ම ලබාගත යුතුයි. ඊට පස්සේ අපි සාමාන්‍ය ශාරීරික මිනුමක් ගන්න උඩ කයක් මෙෂර් කරනකොට මිනුම් ලබා ගන්නකොට high point of shoulder එකේ ඉඳලා කියන්නේ උරහිස් මුදුන් මට්ටමේ ඉඳලා මූලික අත්කට පිහිටි ප්‍රදේශය අපි මැනගත යුතුයි. ඒ වගේම වංගුනට තියෙන උස මැනගත යුතුයි. ඒ වගේම ඇඟලුමේ උස මැනගත යුතුයි. එතකොට මේ ඇඟලුමේ උස මනිනකොට අපි නිර්මාණය කරන ඇඟලුම් වර්ග තුනක්. ඒ ඇඟලුම් වර්ග තුන තමයි අපි කියනවා ෆිට්, සෙමි ෆිට් සහ කැෂුවල් කියලා ඇඟලුම් වර්ග තුනක් අපි නිර්මාණය කරනවා. ඒ ඇඟලුම් වර්ග දැන් ෆිට් ඇඳුමක් උදාහරණයක් දුන්නොත් එහෙම සාරි බ්ලවුස් එක ෆිට් ඇඳුමක්. එතකොට දැන් මේ ඇඳගෙන ඉන්නේ සෙමි ෆිට්. ගොඩාක් ලූස් නැහැ නමුත් සෙමි ෆිට් තත්ත්වේ. එතකොට මේ ෆිට් ඇඳුමකට හෝ සෙමි ෆිට් ඇඳුමකට ශරීරයේ උස ගන්නකොට ඇඟලුමේ උස ගන්නකොට අනිවාර්යයෙන්ම ඇඟේ ගානට තියලා මෙන්න මේ වගේ ෂේප් ඒ කියන්නේ ඒ රවුම් ආකාර ශරීරයේ තියෙන ආකාරයෙන්ම ගත යුතුයි. නමුත් කැෂුවල් ඇඳුමක් කරන වෙලාවට අපි උඩින් දාලා අඳින නිසා වෙලාවට අපි සාමාන්‍යයෙන් ওই ආකාරයෙන් ගැනීම කළ හැකියි. ඒක තමයි උඩ කයක් මෙෂර් කරනකොට අපි සාමාන්‍යයෙන් කරගත යුතු මිනුම් ගත යුතු ආකාරය. ඊට අමතරව යට කයක මිනුම් ගන්නකොට කලිසමක මිනුම් ගන්නකොට අපි කළ යුතු දේවල් තියෙනවා. මම හිතන්නේ අපි යටකයේ මේ මිනුම් ගන්න ක්‍රමය පිළිබඳව ඉදිරි සතියකදී කතා කරන්න බලාපොරොත්තු වෙමු. මොකද අය පැහැදිලිව නිර්මාණය කිරීමට අවස්ථාව අවබෝධය දැනුම ලබා දිය යුතු නිසා. ඉතින් ඒ නිසා අද දවසට තිබෙන කාල වේලාව අවසන් වන නිසාවෙන්ම ඔබතුමන්ට අපි ආරාධනා කරනවා නැවත වාරයක් අසුන් ගන්න කියලා. ඒ අතරතුරේදී මේ විශේෂ මතක් කරන්නට අවශ්‍යයි. ලබන සතියේදීත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ නිර්මාණයක් පිළිබඳවද ඒ වගේම නිර්මාණකරුවා සැලකිලිමත් වන්නේ මොනවද කියන කාරණාවන් පිළිබඳව පුංචි ඉඟි කිරීමක් කරමු. ලබන සතියේ කතා කරන්නේ මොනවද? අපි ලබන සතියේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා අපි මිනුම් ගත්ත බ්ලවුස් එක නිර්මාණය කරන්න හැටි කියලා දෙන්න. ඒක මම හිතනවා ඒක වැදගත් කියන එක. පියවරෙන් පියවර යෑම වැදගත් කියන එක මම හිතනවා. පියවර යෑම වැදගත්. අපි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරමු කොහොමද මේ උඩ කයක් නිර්මාණය කරගන්නේ කාන්තාවට කියන එක. ඊට අමතරව විලාසිතා රූප සටහන් නිර්මාණය කියලා විශාල විෂයක් තියෙනවා. ඒ විෂය ගන්නවා. ඒ කියන්නේ අපි කස්ටම් කෙනෙක් ඉන්න තැන අපි කරන්න යන නිර්මාණය නිවැරදිද කියලා එයාට රූප සටහන් ගත කරලා පෙන්නනවා මේ ආකාරයෙන්. අපි ඒ පිළිබඳව ලබන සතිය තුලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පුංචි ඉඟියක් ලබා දෙන්නට අපි මේ මොහොතේදී පෙන්වනවා. මෙන්න මේ වගේ නිර්මාණයක් ආකෘතියක් තමයි පාරිභෝගිකයන්ට පෙන්විය යුත්තේ නිර්මාණයක් කිරීමට මත්තෙන්. ඒ නිසා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ඔබතුමන් අපිත් සමග සහභාගී වුණාට. ඉදිරියේදීත් සහභාගී වෙන්නට කියලා අපි ආරාධනා කරනවා. මේ පිළිබඳ පුළුල් දැනුමක් අවබෝධයක් ලබා දීම උදෙසා. මොකද නිර්මාණකරුවා ජාත්‍යන්තර තලයට යැවීම ස්වයං රැකියාවක් විදිහට මේ දේවල් නිර්මාණය කරන්නට අවකාශය සකස් කර දීම, අත්වැල් සකස් කර දීම අපි අපේ වැඩසටහන තුලින් කරන්නට බලාපොරොත්තු වෙනවා. අදට තිබෙන කාල වේලාව අවසන් ජීවිතයේ ඉඩ දෙන්න තුලින් සමුගෙන යන්නට තමයි මේ සූදානම් වෙන්නේ. බොහොමයක් විශේෂාංග අපි නිර්මාණය කරගෙන ඔබ වෙත දායාද කරන්නට ඉදිරි සතිවලදීත් බලාපොරොත්තු වෙනවා. වගේම තමයි හෙට දවසේදීත් උදෑසන 8ට අපි හමු වීමේ බලාපොරොත්තු වෙන අදට සමුගෙන යන්න තමයි සූදානම. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.